කොහොම හරි ඉතින් ළඟම යාළුවෝ විශ්වාස කරන්න එපා. තුන්වෙනි ප්‍රේමේ නැදෙන්න හේතුව යාළුවෙක්. කතා මතක් කරලා අපි නම් කියන්නකෝ කොහොමද? ඔව් නමක් කියනවා කියන්නේ මෙහෙමයි. දැන් අපි විශ්වාස කරලා කාවරි අඳුල්ලා දෙනවා. යාළුවෙක්. කොල්ලෙක් කියමු. දැන් මම හිතනවා දැන් මට කෙල්ලෙක් නැතුණා. මම දැන් දාගන්න මගේ කෙල්ලෙක් ඉන්නවා. ඔයා මගේ හොඳම යාළුවා. මම ඔයාට මගේ කෙල්ලව අඳුල්ලා දෙන්න. ඇයි අඳුල්ලා දෙන්නේ? මගේ කානේ. ඇත්ත වචනේ අර මගේ කා කියන වචනේට අපි දැන් එහෙමනේ දැන්. ඒ කියන්නේ අපි ගෑල්ලාමව අඳුල්ලා දෙනකොට ගෑල්ලාම හොඳම යාළුවට විශ්වාස රකින්න ඕනේ. අඳුල්ලා දෙන්නේ මේ හොඳම යාළුවයි කියලා. ඒක ඔළුවේ තියාගන්න ඕනේ. මොකද නැත්තම් අනිවාර්යෙන් මැරලා යන්නේ ළඟම ඉන්න එක තමයි. යාළුවෙක් තරහක් තියෙනවද? ගෑල්ලාමත් එක්ක? ආත්තිකත් නැහැ. මොකද අපි එක එක තැන් වලට ගැලපෙන්න රඟපානවා විතරයි අපි හැමෝම. ජීවිතය ගැන රඟමන්නලා අපි නළුවෙමු. ඕනේ මමත් එහෙමයි ඔයත් එහෙමයි. ඒක තමයි අපි හැමෝම ගැලපෙන තැනට අනුව රඟපානවා විතරයි. සමහර මිනිස්සු අපේ ජීවිතය ආවට පස්සේ චරිතෙන් අපිට අයින් වෙන්නත් වෙනවා. වෙන අනිවාර්යයෙන් අපේ භූමිකාව රඟපාන්න ගත්තා. කියන්නේ අපි හරි චරිත රඟපාන්න ගත්තාම අපිට තේරෙනවා සමහර සිසු චරිත දිහා අපි හරි චරිත රඟපාන්න දෙන්නේ නැහැ කියලා. ඒකේ සිසු චරිත ටික පොඩ්ඩක් පස්සට කරන්න නැත්නම් අපිට හයිලයිට් වෙන්න අමාරුයි.